අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ වේගය. හරි. දැන් ඔය ළමයා කියලා බලන්න වේගය ගැන. සර් වේගෙන්ම දුවනවා විදුලි කෝච්චිය බස් එක. හරි. ඒවා වේගයෙන්ම ගමන් කරනවා තමයි. නමුත් ලෝකේ වේගයෙන්ම ගමන් කරන්නේ ශබ්දය හා ආලෝකය. ආලෝකය. අන්න හරි. ඒ දෙක උඩ වැඩිම වේගයකින් ගමන් කරන්නේ ශබ්දය. ශබ්දය නේද? ශබ්දය නෙමෙයි ආලෝකය නේද වැඩිම වේගයෙන් ගමන් කරන්නේ. එතකොට ඇයි සර් ශබ්දයට වඩා ආලෝකය වැඩිම වේගයෙන් ගමන් කරන්නේ? දැන් මෙහෙමයි. මම ඒකට හොඳම උදාහරණයක් කියන්නම්. ඔය ළමයා දැකලා තියෙනවද හෙන ගහනවා? හෙන ගහනවා නම් දැකලා නෑ සර්. හෙන ගහන ඕනේ උන් ඉන්නවනේ. උන්ව නම් දැකලා තියෙනවා. නෑ එහෙම නෙවෙයි මං කියන්නේ. විදුලි කොටනවා දැකලා තියෙනවනේ. ඔව්. විදුලි කොටනකොට අපිට මොකද වෙන්නේ? අපි ගැස්සෙනවා. එහෙම නෙමෙයි ළමයෝ. විදුලි කොටනකොට අපි මොකක්ද ඉස්සරවම දකින්නේ? අක්ක ඇඳයට රිංගනවා. අක්ක ඇඳයට රිංගන එක නෙවෙයි ළමයෝ මම කියන්නේ. විදුලි කොටනකොට අපි මුලින්ම දකින්නේ මෙහෙම එළියක් එනවා. ඔව් එළියක් එනවා. ඊට පස්සේ තමයි විදුලි කනකොට දඩෝන් ගාලා එහෙම හඬ හෙන්නේ. අන්න ඒ නිසා තමයි කියන්නේ ශබ්දයට වඩා වැඩි වේගකින් ආලෝකය ගමන් කරනවා කියලා. හරි. දැන් අපි එහෙනම් ඒව සටහන් කරගමු. සර් ආලෝකයටයි ශබ්දයටයි වඩා වැඩි වේගයෙන් යන එකක් තියෙනවනේ සර්. පිස්සුද පුතා? ශබ්දෙට ආලෝකයට වඩා වැඩි වේගෙන් යන එකක් මේ ලෝකේ කොහෙවත් නැහැ. තියෙනවා සර්? තියෙනවා? මොකද්ද? හිත සර්. හිත? දැන් හිත කොහොමද ශබ්දයටයි ආලෝකයටයි වඩා වැඩි වේගකින් ගමන් කරන්නේ? ඇයි සර්? දැන් හිතින් අපිට ඕන තැනකට යන්න පුළුවන්. ඒ කියන්නේ? දැන් සර් මෙහෙම හිතන්නකෝ. දැන් මට කොළඹ යන්න ඕන වුණා. මං ටික් ගාලා කොළඹ ගියා. ඒ කොහොමද? හිතින්.